මේ අවුරුදු කාලේ මම කල්පනා කළේ අපේ පැරණි ගම්වල තිබුණ ඒ සතුට සමගිය ගැන. මතකද අපේ අම්මයි අප්පච්චි? ඒ අය රණ්ඩු වෙලා ඔයාලා දැකලා තියෙනවද? හරිම අඩු වෙන්නේද? ඒකට හේතුව තමයි පුතේ අම්මා අප්පච්චිට තිබ්බ ඒ අප්‍රමාණ ගෞරවය. අම්මා කවදාවත් හඬ උස් කරලා අප්පච්චිට කතා කළේ නැහැ. එයාගේ තීරණවලට ගරු කළා. ඒ කියන්නේ අම්මා මෝඩයි කියන එක නෙවෙයි. අම්මා දැනගෙන හිටියා තමන්ගේ මතය කියන්න ඕනේ වෙලාවයි විදිහයි. ඉතින් අන්තිමට දිනුවේ අම්මා නේද? ඒ ගෞරවයේ දැකපු දරුවෝ විදිහට අපිටත් අප්පච්චි ගැන ඇති උනේ ලොකු අභිමානයක්. හැබැයි මතකද ඒ අප්පච්චි ඕනෑම තීරණයක් ගන්න කලින් අම්මගෙන් අහනවා නේද? අන්න ඒකයි අප්පච්චි අම්මට දුන්න තැන. තමන්ට කලින් තමන්ගේ බිරිඳව තැබීමයි නියම පිරිමිකම. අම්මා කිව්වේ මගේ දෙයියෝ ඔයාට හරි කියලා හිතෙනවා නම් මම එක නයි කියලා විතරයි. පවුලක් ඇතුලේ එක්කෙනෙක් නායකත්වයේ ගන්නකොට අනෙක් කෙනා ඒකට ගෞරවයෙන් සහාය දෙනකොට එතන ප්‍රශ්න නැහැ පුතේ. අන්න ඒ සදාචාරය තමයි අපේ අවුරුදු සිරිත්වල නියම පදනම. පවුලක ශක්තිය තියෙන්නේ ගෞරවය ඇතුලේ. මම අප්පච්චි